ඔෆිස් එකේ වැඩ ඉවර කරලා ඒ ටික මම බොස්ට මේල් එකක් දාලා නිදාගන්න ගියේ උදේ ඉඳලම ඩයිරි එකක් කියවලා ඔෆිස් එකේ වැඩත් කරලා මහන්සි නිසා. අද ඉඳලා ඉතින් ඉරිද වෙනකම් මට නිවාඩුත් තියෙනවනේ. මොනවා වුණත් මනසටත් ටිකක් විවේකයක් දෙන්න ඕනෙනේ කියලා හිතලා ලයිට් ඕෆ් කරලා නිදාගත්තේ හෙට උදේට ඩයිරි එක කියවනවා කියලා හිතාගෙනයි. ඊයේ ටිකක් වේලාසනින් නිදාගත්ත නිසා මට උදෙන්ම ඇහැරුණා. වෙලාව බලද්දී 5ට විතර ඇති. ඉතින් මම ආයෙමත් නිදාගන්න try කරත් ආයෙ නිින්ද ගියේ නැති නිසා නැගිටලා මගේ තිබුණු වැඩ ටික ඉවර කරලා පොත කියවන්න ගත්තේ දවල්ට නංගිට ඕනේ පොත් ටිකක් කුරිය කරන්න ඕන නිසායි. නැත්තම් ඉතින් උදෙන් මොකට ගියොත් මට ඩයිරි එක කියව ගන්නත් බැරි වෙනවනේ. මල්ලි යාළුවෙක් ගෙදර යන්න ඕන නිසා මගින් නතර වුණා. මං ඉක්මනට ගෙදර ආවේ කුරුණාන්සි දුන්න පොත කියවන්න ඕන නිසා. මේ දවස්වල තදටම පායන නිසා දාඩිය දානවත් හොඳටම වැඩි. ගෙදර ආව ගමන් පොත කාමරෙන් තියලා ලිතට ගියේ නාගන්න හිතාගෙන. නාන්න යද්දි අම්මා රෙදි සෝදනවා. මොකද පුතේ කුරුණාන්සි කිව්වේ? අම්මා ඇහුවේ මම ලිඳ ළඟට යන්නත් කලින්මයි. මට කුරුණාන්සි පොතක් දුන්න කියවන්න කියලා අම්මේ. ඒකේ අර වෙස්සෝන් එකා ගැනලු තියෙන්නේ. ඔය පොත් කියවලා හිත බය කරගෙන රැට බය වෙයිද දන්නේ. කෝකටත් ගෙදර පිරිත් දාන්න ඕන. අර කැඩිච්ච රේඩියෝ එක ඒක මන් දුන්න හදන්න. මල්ලිට ගිහින් අරන් එන්න කියන්න ඕන. මල්ලි යාළුවෙක්ගේ ගෙදර ගියානේ අම්මේ. එහෙමද? එහෙනම් මම මේ ටික වනලා ගිහින් අරගෙන එන්නම්. උණු වතුර බෝතලයට දාලා ඇති. නාලා ඇවිත් බොන්න. වැඩි වෙලා නිදට වෙලා ඉන්න එපා කියලා අම්මා රෙදි වනන්න ගියා. මාත් ඉක්මනට නාලා ගෙදර ඇවිත් තේ එකක් හදලා බීලා පොත කියවන්න පටන් ගත්තා. මේක අවුරුදු ගානකට එහා වගේ ලියවුණු පොතක්. අකුරුත් කියවගන්න හරිම අමාරුයි. ගොඩක් ඒවා බැඳි අකුරෙන් තමා තිබුණේ. කියවගන්න අමාරු වුණත් ගලප කියවගත්තේ මේ වෙස්සහොන් යකා ගැන හැම දෙයක්ම මට දැනගන්න ඕන නිසායි. කන්ද උඩරට පැත්තේ තමයි මේ යකාගේ උපත සිද්ධ වෙලා තියෙන්නේ. ලංකාවේ අවසාන රජුරුව, ඒ කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ කාලේ තමයි මේ යකාගේ උපත සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ කන්ද උඩරට තිබුණ දුෂ්කර ගමක ගමේ නායකයෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ නායකයාට පුතෙක් ඉඳලා තියෙනවා ගාමිණී කියලා. ඉතින් මේ ගාමිණී හරිම හිතුවක්කාරයි. වැඩිපුරම ඉන්නේ ඒ කාලේ ලංකාව අල්ලගන්නව සුද්දෝ එක්කයි. කන්නේ බොන්නේ හැමදේම කරන්නේ මේ සුද්දෝ එක්ක. ගමේ කවුරුත් මේ ගාමිණීට කැමති නෑ. මොකද මොහු හරිම දඩබ්බර මත්පැන් වලට ඇබ්බැහි වුණ කෙනෙක්. ඉතින් මේ සුද්දෝ තමයි ගාමිණීට මේවා පුරුදු කරලා තියෙන්නේ. හැබැයි ගාමිණීට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි වෙස්මුහුණු හදන එක. හරිම ලස්සනට වෙස්මුහුණු හදනවා. මිනිස්සු එයාලට ඕන විදිහේ හැඩ කිව්වම මේ තරුණයා කිව්ව විදිහටම හදලා දෙනවා. කොහොම ටික කාලයක් යද්දී මේ ගමට අලුතෙන් පදිංචියට ඇසලින් සහ ජාසොප් කියලා තරුණ ජෝඩුවක් ඇවිත් තියෙනවා. මේ දෙන්න ඇවිත් තියෙන්නේ ගෙවල් වලට හොරෙන්. මොකද මේ දෙන්නගේ කසාදෙට ඒගොල්ලන්ගේ ගෙවල් වලින් කැමති වෙලා නැහැ. ඉතින් මේ ගමට ඇවිත් රස්සාව හැටියට කරලා තියෙන්නේ එක විදිහේ බඩු විකුණන එක. ගම්වලට ගිහින් විවිධ වර්ගයේ භාණ්ඩ අරන් එම භාණ්ඩ නැති ගම්වලට ගිහින් වැඩි මුදලට විකුණන එක තමයි මේ දෙන්නගේ රැකියාව වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇසලින් එහෙම නැත්තම් ජාසොප්ගේ බිරිඳ අත්කම් වලට දක්ෂ නිසා ගෙදරට වෙලා විවිධ වර්ගයේ භාණ්ඩ හදලා ජාසොප්ට දෙනවා විකුණන්න. දෙන්නම හරිම ආදරෙන් සතුටින් තමයි ජීවත් වුනේ. ඔහොම ටික කාලයක් යද්දී අර නායකයාගේ පුතා ගම වටේ ඇවිදිද්දී මෙන්න මේ ඇසලින් දැකලා කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒත් ඒ වෙලාවේ ජාසොප් ළඟ හිටිය නිසා කතා කරන්න ගිහින් නෑ. Taman ළඟ වැඩ කරන සේවක කොල්ලෙක්ගෙන් ඒ ගැන අහලා තියෙනවා. ඉතින් මේ ජාසොප් ළඟ ගෙදර තිබුණ තැනත් පොඩ්ඩක් මතක තියාගන්න කියලා තියෙනවා. පොඩ්ඩක් මතක තියාගන්න කියලා එතනින් ගිහින් තියෙනවා. ඉතින් මේ නායකයාගේ පුතා ගාමිණී රැට නිදාගන්න යද්දිත් මතක් වෙලා තියෙන්නේ මේ තරුණිය. එහෙම නැත්තම් ඇසලින් එන්නම කැමැත්ත ඇති වෙලා රෑ පහන් වෙනකම්ම මොනවාද කරන්න කියලා කල්පනා කරලා ඊළඟ දවසේ උදෙන්ම තමන්ගේ සේවක කොළුවට මේ පවුල ගැන විස්තර හොයලා බලන්න කියලා යවලා තියෙනවා. කොහොම හරි ටික දවසක් කොහොම ඔත්තු බලලා ජාසොප්ගේ ගෙදර සිද්ධ වෙන දේවල් ගෙදරින් පිට වෙලා ආපහු ගෙදර එන වෙලාවේ හොඳට බලලා තියෙනවා. දැන් මේ නායකයාගේ පුතාට මේ ඇසලින් කියන තරුණිය ගැන කැමැත්ත වැඩි වෙලා තියෙන්නේ තමන්ගේ යාළුවා එක්ක. ඒ කියන්නේ තමන් ආශ්‍රය කරන සුද්දොත් එක්ක මේ ඇසලින් ගැන කතා කරලා තියෙනවා. ඒ වෙලාවේ සුද්දොත් එක්ක එකතු වෙලා ගාමිණී මේ තරුණිය ළඟට යන්න පොඩි ප්ලෑන් එකක් හදන් තියෙනවා. තමන් වෙස්මුහුණු හදන්න දන්න නිසා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා එක සුද්දෙක් ගාමිණීට කියලා තියෙනවා. ඉතින් මේ ගැන කල්පනා කරලා නායකයාගේ පුතා ඒ කියන්නේ ගාමිණී කරලා තියෙන්නේ ජාසොප්ගේ මූණට සමාන වෙස්මුහුණක් හදන එක. මේක හදන්නත් මා
මාසයක් විතර ගිහින්. මොකද එහෙම සමාන වෙස් මුහුණු හදන්න ටිකක් අමාරුයිනේ. කොහොම හරි මේ වෙස් මුහුණ හදලා තමන්ගේ සේවක කොල්ලා ඉස්සරහට ගියාම ඒ කොල්ලත් ඇත්තටම හිතලා තියෙන්නේ ජාසොප් ඇවිත් කියලා. ඒ තරමටම මේ මූණ ජාසොප්ගේ මූණට හරිම සමානයි. ඒ කියන්නේ දැන් ඇසලිනුත් මේකට කොහොමත් රැවටෙනවනේ. ජාසොප් මේ ගමේ උතුරු පැත්තට වෙන්න තියෙන ගමකට යනවා දවසක් වෙළඳාම් කරන්න. මේ ගමේ සීමාවෙදී තාපස කෙනෙක් මුණ ගැහිලා තියෙනවා. ඉතින් ජාසොප් අනෙක් ගමට ගිහින් වෙළඳාම් කරලා ආපසු එද්දී පළතුරු මීපැණි වගේ දේවල් මේ තාපසතුමාට පූජා කරලා තියෙනවා. ඒ තාපසතුමා ගොඩක් බලවත් කෙනෙක්. ටික වෙලාවක් ඇස් පියන් ඉඳලා තාපසතුමා ජාසොප්ට කියලා තියෙනවා තමන්ගේ බිරිඳ හොඳට බලාගන්න. කරදරයක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා කියලා. ඉතින් ජාසොප් තාපසතුමාට සමුදීලා ඇවිත් මේ ගැන කල්පනා කරලා තියෙනවා. ඔහු හිතලා තියෙන්නේ තමන්ගේ කසාදයට ඇසිරින්ගේ ගෙදරින් අකමැති නිසා ඇයගේ තාත්තා ඇවිත් ඇයව අරන් යාවි කියලා. ජාසොප් ගෙදරා වෙලාවේ ඉඳලා කල්පනා කරන නිසා ඇසලින් මේ ගැන ජාසොප්ගෙන් අහලා තියෙනවා. මොකද ඔයා කවදාවත් නැතිව දුකින් කල්පනා කර කර ඉන්නේ කියලා. ජාසොප් ඇසලින් ළඟට ගිහින් ඇයව තමන්ගේ ළඟට අරන් මගදී සිද්ධ වුණ සිද්ධිය කියලා තාත්තා ආවත් දොර නම් මරින්න එපා. දොරේ සිදුරෙන් බලන්න ඇවිත් ඉන්නේ කවුද කියලා. එහෙම බලලා දොර අරින්න. ඒ කියන්නේ මම ආවොත් විතරක්. වාගේ ඇතුළටම වෙලා ඉන්න. මං ටිකක් ඉක්මනට ගෙදර එන්න බලන්නම්. ඔහොම කියලා ඉතින් ඊට දවස් දෙකකට පස්සේ ජාසොප් උදේ වෙළඳාමට ගියාම පැය 3-4කින් වගේ ආපසු ඇවිත් තියෙනවා. ඇසලින් දොරේ සිදුරෙන් බලලා ගෙදර දොර අරිනවා. ඒත් ඒ ඇවිත් තිබුණේ තමන්ගේ ස්වාමි පුරුෂයා නෙවෙයි කියලා ඇය තේරුම් ගත්තේ අර ආව මිනිස්සයා තමන්ව උස්සන්න යන්න හදද්දී. කොහොම හරි ඇසලින් බේරෙන්න ගොඩක් දඟලලා තියෙනවා. ඒත් මේ නායකයාගේ පුතා ඒ කියන්නේ ගාමිණි ඔහුගේ උදව්වට ගමේ තරුණයන් 3 දෙනෙකුයි සුද්දු 2 දෙනෙකුත් එක්ක තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මේ පිරිස ගේ ඇතුළේදීම ඇසලින්ව දූෂණය කරලා කැලේට ගිහිල්ලා මරලා දානවා. ජාසොප් හවස ගෙදර ඉද්දි දොර ඇරලා තියෙනවා දැකලා බය වෙලා දොර ඉඳලම දුවගෙන ඇවිත් තියෙන්නේ බිරිඳගේ තාත්තා ඇවිත්ද කියලා බලන්න. ඒ ඇවිත් බිරිඳට කතා කරලා හැම තැනම බලුවත් බිරිඳ පේන්නේ නැහැ. ඇඳන් හිටියේ ගවුමේ පොත්තම් කැලවිලා බිම වැටිලා තියෙනවා. ටිකක් වටපිට බලද්දී ඇඳන් හිටියේ ගවුමත් හොඳටම ඉරලා පැත්තකට දාලා තියෙනවා දකින්න. ජාසොප් ගිහින් ඒ ගවුම අතට ගත්දී ඒ ගවුමත් එක්කම මොකක්ද කෑල්ලක් බිමට වැටිලා තියෙනවා. ජාසොප් ඒ මොකක්ද කියලා බලද්දී තමන්ගේ මූණට සමාන වෙස් මූණක් ජාසොප්ට දකින්න පුළුවන් වෙනවා. උනේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව ජාසොප් හොඳටම අඬ පිස්සෙක් වගේ තමන්ගේ බිරිඳව හොයන් ගිහින් තියෙනවා. ඒත් ඒව හම්බ වෙලා නැහැ. ආපහු ගෙදර ඇවිත් මේ වෙස් මුහුණේ මොකක් හරි සාක්ෂියක් ගන්න පුළුවන්ද කියලා හිතාගෙන කල්පනා කර කර ඉඳලා තියෙනවා. ඒ එක්කම ජාසොප්ට මතක් වෙලා තියෙනවා තමන් වෙස් මුහුණු වගේක් මේ ගමෙන් අරන් වෙන ගමකට විකුණුවා කියලා. ඉතින් ඔහු තමන් එදා වෙස් මුහුණු ගත්ත මිනිස්සයා ළඟට ගිහින් වෙස් මුහුණු ගන්න විදිහ ගැන හොඳට හොයලා බලලා තියෙනවා. මාමේ වෙස් මුහුණු හදන්නේ මාමද කියලා ජෝසප් පහලා තියෙනවා. නෑ මේවා හදන්නේ අපේ ගමේ නායකයාගේ පුතා ගාමිණි. ගමට ඉන්න වෙස් මුහුණු හදන දක්ෂම කෙනා තමයි ඒ. දැනට අවුරුදු 2කට කලින් ගම් කීපයකින් එකතු වෙලා වෙස් මුහුණු තරගයක් තියලා තියෙනවා. මේ වෙස් මුහුණු හදන තරගෙන් දිනුවෙත් මේ නායකයාගේ පුතා ගාමිණි කියලා විස්තර ටිකක් මිනිස්සයා ජාසොප්ට කියලා තියෙනවා. මේ ගැන විස්තර ගොඩක් අහගෙන ජාසොප් ආපසු ගෙදර එද්දී පුංචි ළමයි ගෙදරට වෙලා ඉන්නවා දැකලා ඇයිද ඇහුවම මේ ළමයා කියලා තියෙනවා ගාමිණී එයාගේ මිනිස්සු එක්ක ඇවිත් නැන්දව කෑ ගහද්දී මරලා කැලේ ඇතුළට අරන් ගියා කියලා. මාත් පස්සෙම ගියා. මම පෙන්නන්නම් නැන්ද දැන් ඉන්න තැන කියලා මේ පොඩි ළමයා ජාසොප් මිනිහ තිබ්බ තැනට එක්කගෙන යනවා. ඉතින් ඔහුවර ළමයාත් එක්ක ඒ පැත්තට දුවලා ගිහින් තියෙනවා. ජාසොප් යද්දී ඇයගේ ශරීරයේ කිසිම ඇඳුමක් නැහැ. ඇඟ පුරාම සූරලා වගේ. ජාසොප්ට මේක දරා ගන්න ගොඩක් අමාරු වෙනවා. මලමිනිය බදාගෙන හයියෙන් කෑ ගහලා අඬලා මං උඹෙන් පලි ගන්නවා කියලා මුළු ගමම දෙදරන්නා වගේ කෑ ගහලා තියෙනවා. මේ සිද්ධි හැම එකකටම පස්සේ ජාසොප් තමන්ගේ බිරිඳට අවසන් කටයුතු සිදු කරලා ජාසොප් ඊගාවට යන්නේ අර තාපසතුමාව මුණ ගැහෙන්න. ගිහින් අඬ මුළු විස්තරේම තාපසතුමාට කියලා තියෙනවා. තාපසතුමා කියලා තියෙනවා කොහොම හරි පලි ගන්න කියලා. දැන් ජාසොප් ඉන්නේ ගොඩක් කේන්තියෙන්. අර ගමේ නායකයාගේ පුතා ගාමිණී යන එන තැන් හොරෙන් බලන් ඉඳලා තනි වෙන වෙලාවක් එනකම් ඉන්නේ මරලා දාන්න. ඒත් ඔහු ටික දවසක් ගමේ ඇවිදින එක නතර කරලා තිබුණේ ගාමිණී මීට කලිනුත් මේ වගේ දේවල් කරලා ගෙදරට වෙලා එක දිගට බොන්න පුරුදු වෙලා හිටියේ. ජාසොප් අර ළමයාගේ උදව්වෙන් ගාමිණීගේ උදව්වට ඉන්න අය කවුද යන එන තැන් කොහෙද කියලා හොඳට හොයලා බලලා තියෙනවා. ටික දවසක් යද්දී ගමේ තැන් තැන්වල අමානුෂික ලෙස මිනිස්සු මරලා දාලා තියෙනවා. එක්කෙනෙක්ගේ බෙල්ල ගහක එල්ලලා කඳ කොටස ගහේ මුල වාඩි කරලා
තව මලකඳක රහස් ප්‍රදේශයේ කපලා පෙල්ලට පිහියකින් නැනලා අනෙක් මලකඳ ගැහැණු ඇඳුමක් අන්දලා ගහක ගැට ගහලා. ඉතින් මේ හේතු නිසා මුළු ගමම දැන් ගොඩක් කලබල වෙලා ඉන්නේ. අනික ගාමිණීගේ යාළුවන් මේ විදිහට අමානුෂික විදිහට මරලා දාලා තියෙන නිසා මේ ගැන මිනිස්සු ගිහින් ගමේ නායකයාට කියලා තියෙනවා. ගමේ නායකයාත් දැන් හොඳටම කලබල වෙලා මුලින්ම ප්‍රශ්න කරලා තියෙන්නේ ගාමිණීගෙන්. ඔහු හිතලා තියෙන්නේ ගාමිණී මොවුන් එක්ක තරහ වෙලා මේ දේ කරන්න ඇති කියලා. ඒත් ගාමිණී හිටියේ උත්තර දෙන්න පුළුවන් සිහියකින් නෙවෙයි. ඒ නිසා ඔහුගේ යාළුවෙක් ගාමිණී මේ කරපු දේ ගැන ගමේ නායකයාට කියලා තියෙනවා. නායකයා ඒ නිසා ජාසොප් ගැන බලන්න වෙනම ඔත්තුකාරයෝ පිරිසක් පිටත් කරලා තියෙනවා. නායකයා දැන් ගොඩක් බයෙන් ඉන්නේ මොන වෙලාවක හරි තමන්ගේ පුතා මරන්න ජාසොප් බලන්න ඉන්නේ කියලා. ඒ නිසා වෙළඳාම යාව සුද්දන්ගේ නැවක දාලා ගාමිණීව වෙන රටකට පිටත් කරලා යවනවා. මේ නායකයා තමන්ගේ මිනිස්සු දාලා ජාසොප් මරලා ගහක එල්ලන්න හදනවා. මේ මැරෙන වෙලාවේ තමන්ගේ බිරිඳගේ නම කියලා හයියෙන් ජාසොප් කෑ ගහලා තියෙනවා. උඹලා ඔක්කොගෙම මම පලිගන්නවා. උඹලා ඔක්කොගෙම මම පලිගන්නවා කියලා මහා හයියෙන් බෙරිහන් දීගෙනම තමයි ජාසොප් මැරිලා තියෙන්නේ. ඉතින් ඔහොම ටික කාලයක් යද්දී මේ ගමට එක එක විදිහේ කරදර සිද්ධ වෙලා තියෙනවා. හොඳ කරන්න බැරි අසනීප හේතුවක් නැතුව වගාවන් පාළු වෙන එක මිනිස්සු නිතරම ගිහින් නායකයාට බැනලා ගල්වලින් ගහලා එක එක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ගමේ නායකයාට තිබ්බ ගෞරවය ටික ටික නැති වීගෙන තමයි යන්නේ. තවත් පැත්තකින් මිනිස්සු ඉබේම මැරෙන්න පටන්ගෙන තියෙනවා. වැඩිපුරම තරුණ තරුණියන් තමයි මේ විදිහට තැන් තැන්වල මැරිලා තියෙන්නේ. මේක ඉවස ගන්න බැරුව ගමේ නායකයා සුත්තොන්ගෙනුත් උදව් අරන් තියෙනවා. ඒත් වැඩක් වෙලා නැහැ. ගුරුන්නාන්සේලා ගෙන්නලා යంత్ర මන්ත්‍ර කරත් මේක නතර කරගන්න බැරි වෙලා තියෙනවා. ඔහොම ටික කාලයක් යද්දී අර තාපසතුමා මේ නායකයා මුණ ගැහෙන්න ඇවිත් තියෙනවා. මොකද මේ ගමට වෙලා තියෙන්නේ කියලා. ඉතින් නායකයාත් අඬ කියනවා දැන් මිනිස්සු මාව ගණන් ගන්නෙ නැහැ. අපිට කන්න බොන්න නැහැ. අහිංසක මිනිස්සු මැරෙනවා. පුළුවන් නම් ගමේ මිනිස්සු බේරලා දෙන්න කියලා. ඉතින් තාපසතුමා ඉස්සරහා වැඳ වැටිලා මේ නායකයා මෙහෙම ඉල්ලලා තියෙනවා. තාපසතුමා නායකයාට කියලා තියෙනවා ගමේ මිනිස්සු ඔක්කොම එකතු කරන්න දවසක. ඒ අතරට ඔබතුමාගේ පුතත් ඉන්න ඕනි කියලා. මිනිස්සු එකතු වෙන්න ඕනෙත් රෑ 11:00 අතර කියලා. තාපසතුමා එහෙම කියලා ආපහු යන්න ගිහින් තියෙනවා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැනේ. මේ නායකයා පුතාට පණිවිඩයක් යවනවා ආපහු එන්න කියලා. මිනිස්සුන්ටත් පණිවිඩයක් යවලා තියෙනවා එන්න ඕන දවස වෙලාව ගැන කියලා. ඉතින් මේ දවස ආවත් ගාමිණී නම් ඇවිත් නැහැ. ඒත් කරන්න දෙයක් නැහැනේ. ගමේ නායකයයි ගමේ මිනිස්සුයි තාපසතුමා එන්න කිව්ව තැනට යනවා. තාපසතුමා කිව්ව දවසේ ඇවිත් ජාසොප් මරලා එල්ලලා තිබුණ ගහ යටට මේ ඔක්කොම එකතු වෙනවා. ගහ යටට ගිහින් ඇස්පියන් මොනවද ජප කරලා මැරිච්ච ජාසොප්ගේ ආත්මයට කතා කරලා තියෙනවා. දැන් පලිගන්න වෙලාව ඇවිත් තියෙන්නේ කියලා. ඒ එක්කම ලොකු හුලඟක් වගේ ඇවිත් ඒ පැත්තම කළුවර වෙලා හඳත් කළු වලාකුළු වලින් වැහෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ එක්කම ඇතින් හයියෙන්ම hina වෙන සද්ද, අඬන සද්ද, නරි හූ කියනවා වගේ අමුතු සද්ද කලවමේ ඇහෙන්න අරන් තියෙනවා. ටික වෙලාවකින් ඒ සද්දය නැත්තරම නැති වෙලා යනවා. ඒත් එක්කම ලස්සන කාන්තාවක් ඇවිත් තාපසතුමා ළඟ හිට ගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඇසිරින්ගේ ආත්මය. ඉතින් මේ කෙල්ලව දැක්ක ගමන් ගාමිණී එක්ක හිටිය යාළුවෙක් වශී වෙලා වගේ ඒ කෙල්ල ඉන්න පැත්තට යන්න හදනවා. ගමේ නායකයා එපා කියලා කොච්චර කෑ ගැහුවත් මෙතනට මේ මිනිස්සයා යනවා. ඒත් එක්කම ඇයගේ ස්වරූපේ නැතුව ගිහින් ජාසොප්ගේ ස්වරූපේ ඇවිත් ගාමිණීගේ යාළුවා කෑ ගහලා ඉස්සරහා බෙල්ල කඩලා මරලා දාලා තියෙනවා. ඔහුගේ මරණයත් එක්කම මිනිස්සු ආපහු බයෙන් ගම ඇතුළට දුවන්න හදලා තියෙනවා. නායකයාත් මේ මිනිස්සු එක්කම ගම ඇතුළට දුවන්න හැදුවත් ජාසොප්ගේ අවතාරය ඇසලින්ගේ අවතාරය විදිහට වෙනස් වෙලා ඇගේ කොණ්ඩේ දික් කරලා නායකයා වටේ ඔතලා අරන් උඹ උඹේ පුතා හැමදාම ආරක්ෂා කරා. අහිංසක මිනිස්සු එක්ක සෙල්ලම් කරා. අද මං උඹව මරලා උඹේ ශක්තියත් අරන් උඹේ පුතාව මං මරනවා කියලා හයියෙන්ම කියලා නායකයා මරන්න හදද්දී තාපසතුමා මේක නතර කරන්න හදලා තියෙනවා. ඒත් මිනිස්සු මරලා ඔවුන්ගේ ආත්ම වලින් ශක්තිමත් වුණ ජාසොප්ගේ ආත්මය එක එක මිනිස්සුන්ගේ රූපමවලා පෙන්නන ගමන් තාපසතුමාත් මේ ගමේ නායකයාත් මරලා දාලා තියෙනවා. ජාසොප් තාපසතුමා මරලා තියෙන්නේ ඔහුට මිනිස්සු මරන්න තියෙන බලේ
නැති කරයි කියලා බයට ටික දවසක් යද්දී ගමේ තිබුණු තත්ත්වය යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒත් අමුතු විදිහට මිනිස්සු මැරෙන එක නම් නතර වෙන්නේ නැහැ. දැන් මේ වෙස්සොහොන් එක කරන්නේ ගමේ ඉන්න මිනිස්සෙක්ගේ ස්වරූපයෙන් ඒ මිනිස්සයාගේ හිතවතෙක් ළඟට යන එක. එතකොට අනෙක් කෙනා රැවටිලා මේ වෙස්සොහොන් යකාට බිලි වෙනවා. කවුරු හරි රැට වෙන කෙනෙක් ගැන හිත හිතා යද්දී මේ වෙස්සොහොන් යකාට දැනුනොත් ඒ කෙනා ඉවරටම ඉවරයි. ඉතින් මෙහෙම එක එක ස්වරූප මවා ගන්න ගොඩක් ශක්තියක් ඕනි. ඉතින් මේ ශක්තිය එකතු කරන්න තමයි මිනිස්සුන්ව බිල්ලට ගන්නේ. ගුරුන් වහන්සේලා කරන්නේ වෙස්සොහොන් යකා මරලා තියෙන ආත්ම එකින් එක වෙස්සොහොන් යකාගෙන් අයින් කරලා එලවලා දාන එක. එතකොට තමයි වෙස්සොහොන් යකා දුර්වල වෙන්නේ. ඒක ඇත්තටම తాවකාලික විසඳුමක් විතරයි. ඉතින් මෙහෙම ජාසොප්ගේ ශක්තියට ඉන්න ආත්ම අයින් කරලා එලවද්දී ඔහු කරන්නේ තවත් ගමකට ගිහින් මිනිස්සු මරලා ආයෙම ටික ටික ශක්තිමත් වෙන එක. දැන් මේ විදිහට මිනිස්සු මරලා ශක්තිමත් වෙන්න දඟලන්නේ වෙස්සොහොන් යකා විදිහට හැදිලා තියෙන ජාසොප්ගේ ආත්මය. මේ වෙස්සොහොන් යකා ඇත්තටම නැති කරලා දාන්න පුළුවන් වෙන්නේ තාපසතුමාටම විතරයි. ඒ තාපසතුමා ළඟ තිබුණ හැරමිට්ටෙන්. දැන් තාපසතුමා නෑනේ. ඒ නිසා මේ හැරමිටිය හොයාගෙන විනාශ කරොත් විතරයි වෙස්සොහොන් යකා විනාශ කරන්න පුළුවන්. ඒකට මන්තර වගේකුත් මේ පොතේම තියෙනවා. මේ හැරමිටිය හොයාගන්න මට පුළුවන් වුණොත් මේ මන්තර ටික රත්නපාල කුරුන්නාන්සේට කියලා මතුර ගන්න පුළුවන් වුණොත් වෙස්සොහොන් යකා හැමදාටම එලවලා දාන්න පුළුවන්. ඇත්තටම මට දැන් හිතෙන්නේ මම කොහොම හරි මේ හැරමිටිය හොයාගෙන මේ වෙස්සොහොන් යකාගේ ආත්මයට සදාකාලික සැනසීමක් දෙන්න ඕනි කියලා. ඇත්තටම මේ පොත කියවද්දී මට ලොකු දුකක් දැනුණා. දැන් මගේ ඔළුවේ වැඩ කරන්නේ මේක. මම හැරමිටිය හොයාගෙන රත්නපාල කුරුන්නාන්සේ මාමගෙන් උදව්වක් ඉල්ලුවොත් මට කුරුන්නාන්සේ මාමා උදව්වක් නොදී ඉන්න එකක් නෑ. අම්මෝ ඒ යකා හැදිලා තියෙන විදිය එයා නම් මාර යකෙක්. එක වෙලාවකට දුකත් හිතෙනවා. උණ දේවල් වලට මැරුණම යකෙක් නොවෙන එකමයි පුදුමේ. ගුරුන්නාන්සේ දුන්න අනෙක් පොතේ මොනවැද්ද දන්නේ. ඇත්තටම සිරිතුංග වෙස්සොහොන් යකා එලවන්න ගියාත් දන්නේ. හැරමිට්ට හොයාගත්තත් දන්නේ. සිරිතුංගට විතරක් නෙවෙයි දැන් නම් මටත් හිතිලා තියෙන්නේ ඒ හැරමිට්ට හොයාගන්න.